ඩෙන්ගු මර්ධන පනත ලබන බදාදා පාර්ලිමේන්තුව ඉදිරිපත් කෙරේ. ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ ඩෙන්ගු මදුරුව දුර පාලනය කිරීම එහි අරමුණ බව ඇමති නිමල් සිරිපාල් ද සිල්වා මහතා කියයි. මදුරුවන් බෝවන ස්ථාන විනාශ නොකරන පුද්ගලයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම ඇතුළු අංග රැසක් ඩෙන්ගු මර්ධන පනතට ඇතුළත්ය. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මෙම කරුණු හෙළි කළේය. තංගල්ල ප්‍රදේශයේ පැතිර යන ඩෙන්ගු රෝගය ඇතිවීමට හේතු පිළිබඳව අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ. ඊට පිළියම් වශයෙන් ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය. ඩෙන්ගු මර්ධනය සම්බන්ධයෙන් ඉදිරියේදී පළාත් පාලන ආයතන හා රාජ්‍ය ආයතනවලට සුවිශේෂී කාර්යභාරයක් පැවරෙන බවද සෞඛ්‍ය ඇමතිවරයා කියයි. මෙවර ජාතික වෙසක් උත්සවය මාතර වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට තීරණය කෙරේ. ඒ සඳහා ලබන 5 වෙනිදා සිට වෙසක් සතියක්ද ප්‍රකාශයට පත් කර ඇතැයි ආගමික කටයුතු හා සදාචාර වර්ධන අමාත්‍යාංශය පවසයි. ජාතික වෙසක් උළෙලේ ප්‍රධාන උත්සවය වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරස්ථානයේදී ලබන අඟහරුවාදා පැවැත්වේ. ශීල සමාධි භාවනා බුද්ධ පූජා ආදී වැඩසටහන් රැසක් එදින පැවැත්වේ. පස්වරුවේ පහන් කුඩු ප්‍රදර්ශනයක් හා වැතිගී සංදර්ශනයකි. ඇමති පණ්ඩු බණ්ඩාරනායක මහතාගේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන එම වැඩසටහන පූජ්‍ය වැලමිටියාවේ කුසල ධම්ම ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වේ. ආගමික කටයුතු අමාත්‍යාංශය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මාතර දිසා ලේකම් කාර්යාලය හා කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙම කටයුතු සංවිධානය කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරි වසර 3 සඳහා නිලැඳුම් සපයන්නා ලෙස ඉන්දීය රීබොක් සමාගම කටයුතු කරයි. ඊට අදාළ නිල අනුග්‍රාහකත්වය පිරිනැමීම වෙනුවෙන් එහි කළමනාකරු සුහින්දර් සිං මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඊයේ මාධ්‍ය හමුවක් පැවැත්විනි. අදාළ ගිවිසුමට අනුව ශ්‍රී ලංකා ඒ වයස අවුරුදු 19න් පහළ හා 17න් පහළ කණ්ඩායම් සඳහා මෙම සමාගම නිල අනුග්‍රාහකත්වය ලබා දෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර් කමිටුවේ සභාපති ඩී.එස්. ද සිල්වා මහතා ඇතුළු කිහිප දෙනෙක්ද එම අවස්ථාවට එක්ව සිටියහ. යලි සිරස්තල මුදල්ගත් ප්‍රදේශ කරා හැකියික්මනින් පැමිණෙන්නැයි ජනාධිපතිතුමා යුදමුක්ත කලාපයේ සිටින ජනතාවකින් ඉල්ලා සිටී. එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෝක කම්කරු දිනය නිමිත්තෙන් සංවිධානය කළ කම්කරු නියෝජිත සමුළුව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී දැන් පැවැත්වේ. LTTE යුද කටයුතු සඳහා යොදවාගෙන තිබූ ළමයි 58 දෙනෙක් හමුදාවට බාර වෙති. ආරක්ෂක කලාපයේ සිට තවත් සිවිල් වැසියන් පිරිසක් මුදාගත් ප්‍රදේශවලට රැගෙන යාමට හමුදාව සමත් වෙයි. ඩෙන්ගු මර්ධන පනත ලබන බදාදා පාර්ලිමේන්තුවට. ලෝකප්‍රවෘත්ති ලෝක ප්‍රවෘත්ති සිරස්තල ලෝක කම්කරු දිනය නිමිත්තෙන් රටවල් ගණනාවක පෙළපාලි හා රැස්වීම. සූකර උණ රෝගය පැතිර යාම වැළැක්වීමට මෙක්සිකෝවේ විශේෂ වැඩපිළිවෙලක්. ෆීජි හමුදා නායකයා ප්‍රජාතන්ත්‍රවාදයට එක්වන්නැයි කෙරෙන ජාත්‍යන්තර බලපෑම් ප්‍රතික්ෂේප කරයි. ලොවපුරා කම්කරු ජනතාව අද ලෝක කම්කරු දිනය සමරති. රටවල් ගණනාවක මැයි දින පෙළපාලි හා රැස්වීම පැවති බව වාර්තා වෙයි. ප්‍රංශයේ එවැනි රැස්වීම් 300ක් පැවැත්විනි. ලෝක ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම එම රැස්වීම් වලට සහභාගී වූවන්ගේ ප්‍රධාන සටන් පාඨ විය. ප්‍රංශයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් රෝහල් කාර්ය මණ්ඩල හා දීවර ජනතාව උද්ඝෝෂණවලට එක්ව සිටි බවද වාර්තා වෙයි. ජර්මනියේද උද්ඝෝෂණ පැවති අතර කැරලි මර්ධන පොලිසිය හා තරුණ පිරිස් අතර ගැටුමක්ද සිදු වූ බව එරටින් ලැබෙන ආරංචි මාර්ගවල සඳහන් වෙයි. ආසියානු රටවල් රැසකද මැයි දින රැලි පැවැත්විනි. සූකර උණ රෝගය පැතිර යාම වැළැක්වීම සඳහා මෙක්සිකෝ බලධාරීහු විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවති. අත්‍යවශ්‍ය නොවන රාජ්‍ය ආයතන සියල්ල මේ වන විට වසා දමා තිබේ. සිනමා ශාලා අවන්හල් වැනි ව්‍යාපාරික ආයතනද ක්‍රියාත්මක නොවේ. කම්හල් රැසක නිෂ්පාදන කටයුතු අත්හිටුවා ඇති අතර පාසල්ද වසා දමා ඇත. නිවසයන්ට නිවෙස්වලම රැඳී සිටින්නයි උපදෙස් දී තිබේ. මහද්වීප 3ක රටවල් 12ක මේ වන විට සූකර උණ රෝගය පැතිර ගොස් ඇත. වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 160කි. ෆීජි හමුදා නායක ෆ්‍රැන්ක් බයිනමරාමා ප්‍රජාතන්ත්‍රවාදයට එක්වන්නැයි කෙරෙන ජාත්‍යන්තර බලපෑම් ප්‍රතික්ෂේප කරයි.
මහා මැතිවරණය සඳහා දිනයක් ලබා දීමට ශාන්තිකර කලාපයේ රටවල් ඔහුට ලබා දී තිබූ කාල සීමාව අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි. ඔහු පවසන්නේ 2014 වනතුරු රටේ මහා මැතිවරණයක් නොපවත්වන බවයි. 2006 දී හමුදා කුමන්ත්‍රණයකින් ඔහු බලයට පත්විය. එහෙත් රට අධිකරණය පසුගිය මාසයේදී තීරණය කළේ ඔහුගේ පාලනය නීති විරෝධී බවයි. එහෙත් ඔහු බලයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කර තිබේ. යුදමුක්ත කලාපයේ සිට මුදාගත් ප්‍රදේශවලට පැමිණෙන ජනතාවගේ සුබ සාධනය හා ආරක්ෂාව සහතික කිරීමට ප්‍රමුඛත්වයේදී කටයුතු කිරීමට රජය නිරතුරු සූදානමින් සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කියයි. එම නිසා මුදාගත් ප්‍රදේශ කරා හැකි ඉක්මනින් පැමිණෙන්නයි එතුමා යුදමුක්ත කලාපයේ සිටින සැමගින් ඉල්ලා සිටී. LTTE සංවිධානයේ ප්‍රාණාපකරුවන් ලෙස පසුවන සියලු දෙනාටම මුහුණ දීමට සිදු වී ඇති පීඩාකාරී හා දුක්ඛිත තත්ත්වය පිළිබඳව තමාට මනා අවබෝධයක් ඇතැයි ජනාධිපතිතුමා පවසයි. ආර්ථික පුවත් ඉදිරියේදී ලොව ඕනෑම රටක පැවැත්වෙන සියලු තේසල් පිල් සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා තේ මණ්ඩලය සූදානමින් සිටින බව ඇමති දී.මු. ජයරත්න මහතා කියයි. ශ්‍රී ලංකා තේ සහ ගුණාත්මක තේ යන අංශ යටතේ ජාත්‍යන්තර මට්ටමින් ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමටද මණ්ඩලය අපේක්ෂා කරයි. ශ්‍රී ලංකා තේ නිෂ්පාදනයෙන් බහුතරයක් මැද පෙරදිග රටවලට අපනයනය කෙරේ. එය 50% ඉක්මවයි. රුසියාව හා මධ්‍යම ආසියානු රටවලට අපනයනය කෙරෙන්නේ 25%කි. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. මුදාගත් ප්‍රදේශ කරා හැකි ඉක්මනින් පැමිණෙන්නයි ජනාධිපතිතුමා යුදමුක්ත කලාපයේ සිටින ජනතාවගෙන් ඉල්ලා සිටී. එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෝක කම්කරු දිනය නිමිත්තෙන් සංවිධානය කළ කම්කරු නියෝජිත සමුළුව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී දැන් පැවැත්වේ. LTTE යුද කටයුතු සඳහා යොදවාගෙන තිබූ ළමයි 58 දෙනෙක් හමුදාවට බහර වෙති. ආරක්ෂක කලාපයේ සිට තවත් සිවිල් වැසියන් පිරිසක් මුදාගත් ප්‍රදේශවලට රැගෙන යාමට හමුදාව සමත් වේ. ඩෙන්ගු මර්ධන පනත ලබන බදාදා පාර්ලිමේන්තුවට. ලෝක කම්කරු දිනය නිමිත්තෙන් රටවල් ගණනාවක පෙළපාලි හා රැස්වීම. සන්ධ්‍යා ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.